හෙලෝ කට්ටිය ඉතින් කොහමද? ඔයාලා සැපෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. හරි. මුලින්ම මම සමාව ඉල්ලනවා ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණ එකට. හරි. දැන් අපි යන් අදගෙන ආපු වීඩියෝ එකට. පෙන්නතු සින්දු අහන්න කැමති කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ කෝඩ් ගොඩක් වැදගත් වෙයි. හරි. ඔයාලා thumbnail එකේ දැක්ක විදිහටම අද මම කියලා දෙන්නේ කොහොමද ඔයාගේ PC එකට කම්පියුටර් එකට සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඒ වගේම ඔයාලට මේක ෆෝන් එකෙන් කරගන්න හැටි ඕනේ නම් විතරක් ඔයාලා අර පහළ තියෙන කමෙන්ට් බොක්ස් එකේ මැසේජ් එකක් දාගෙන යන්න. හරි. වැඩි බයලා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා කරන්න ඕනේ Firefox, Edge, Chrome මේ වගේ ඕනෙම ටැබ් එකක් සිලෙක්ට් කරලා ඔයාලා කැමති සින්දුවේ නම ටයිප් කරලා MP3 ඩවුන්ලෝඩ් කියන එක සිලෙක්ට් කරන එක. මම දැන් කලින් සර්ච් කරලා තිබ්බ විදිහම මම යූස් කරන්නේ සල්ලි සින්දුව. හරි. එහෙම සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට softwares ගොඩාක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් කැමති software එකක් සිලෙක්ට් කරගන්න. software නෙමෙයි website. හරි. මම මෙතන මේ song hub කියන එක තමයි මම වැඩියෙන්ම යූස් කරන්නේ. අදත් ඒ විදිහටම මම song hub එක යූස් කරනවා. ඒ වගේම කියනවා ඔයාලට මේ song hub එකෙන් TV බලන්න තවත් අලුත් සින්දු අහන්න කැරොකේ අහන්නත් පුළුවන්. මම ඉතින් ඒව කරන්න යන්නේ නැහැ. අද අපි ආව සින්දුවක් ඩවුන්ලෝඩ් කරන්නනේ. මම සින්දුව ඩවුන්ලෝඩ් කරනවා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක ඔබන එක විතරයි. හරි. එහෙම ඩවුන්ලෝඩ් කියන බටන් එක ඉවුවට පස්සේ තප්පර 2න් 3න් 4න් වැඩි වුණොත් 10න් සින්දුව ඔයාලා PC එකටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි එහෙම තප්පර 10න් විතර ඩවුන්ලෝඩ් වෙන්නේ ඔයාගේ Wi-Fi කනෙක්ෂන් එක හොඳ නම් විතරයි හොඳේ. හරි. දැන් අපිට ආ Song Hub එකෙන් වැඩන්නේ නැහනේ. මම ඒක ක්ලෝස් කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලා File Explorer එකේ Downloads කියන ෆෝල්ඩර් එකට අනිවාර්යයෙන්ම සින්දුව ඩවුන්ලෝඩ් වෙලා ඇති. හරි. ඔන්න ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් මම අරන් ආවේ. හැමෝටම good bye.